අයිබෝවන් ආදරණීය දුවේ පුතේ තවත් අර්ථවත් ඒ වගේම නිර්මාණශීලී ලස්සන රචනාවක් ලියන විදිහ අපේ ආදරණීය පොඩිත්තන්ට කියලා දෙන්න තමයි මම අද සූදානම් වෙන්නේ. මේ අපි ලියන 13 වෙනි රචනාව. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි මිනිත්තු 5ක් වගේ බොහෝම පුංචි කාලයක් තමයි මේ සඳහා ගන්නෙ. ඉතින් හොඳින් සවන් දෙන්න. ඒ වගේම මම කියලා දෙන කරුණු ටික හොඳින් ඔබගේ මනසේ ධාරණය කරගන්න කියලා ඉල්ලා සිටිමින් අද දවසේ මාතෘකාව තමයි මා කැමතිම පොත. මා කැමතිම පොත. අපේ ආදරණීය දුවදරුවෝ පන්ති පුස්තකාලෙන් ඒ වගේම පාසලේ තිබෙන පුස්තකාලෙන් පොත් ගොඩක් කියවලා තියෙනවා. ඉතින් අන්නේ පොත් අතරින් ඔබ කියවන්න කැමතිම පොතක් ගැන තමයි කරුණු ලියන්නේ. අද දවසේ මම මේ සඳහා තෝරගත්තේ ලොකු කුඩා කවුරුත් ඉතාමත් ආසාවෙන් කියවලා තියෙන මඩොල් දූව කියන ළමා නවකතා පොත. ඉතින් ඔබ තව පොත් ගොඩක් කියවලා තියෙනවනේ. ඒ අතරින් කැවුම් යෝධයා, රතුකාර් පොඩ්ඩා, මේ වගේ සිබිල් වෙත්ත සිංහනන්දගේ පොත්, ඒ වගේම තමයි මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත්, ටී.බී. ළංගරත්න මහත්තයාගේ පොත්, මේ වගේ ඔබ කියවලා තියෙන ඕනෑම පොතක් ගැන අද මම කියලා දෙන විදිහට ඔබට වැකි ගලපලා ලියන්න පුළුවන්. ඉතින් මේ රචනාව ඉගෙන ගන්න එකේ වැදගත්ම අරමුණ වෙන්නේ තවත් ඔබ කැමති ඕනෑම පොතක් පිළිබඳව ලිවීමට ඔබගේ හැකියාව සංවර්ධනය කර ගැනීමයි. එවනම් අපි මඩොල් දූව ගැන මුලින්ම තොරතුරු ටිකක් දැනගෙන ඉමු. මඩොල් දූව කියන්නේ නවකතාවක්. හැබැයි මේක නිකම්ම නවකතාවක් නෙමේ, දරුවන් වෙනුවෙන් ලියූ වීර කතාවක්. දරුවන් වෙනුවෙන් ලියූ වීර කතාවක්. ඒ වගේම තමයි මේ පොත රචනා කළේ මාටින් වික්‍රමසිංහ කියන අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කතුවරයා. ඒ වගේම මේ නවකතාවේ ඉන්නවා උපාලි සහ ජින්නා කියන ළමා වීරයෝ දෙදෙනා. ඉතින් මෙන්න මේ තොරතුරු ටික එකතු කරගෙන අපි බලමු කොහොමද වැකි නිර්මාණය කරන්න කියලා. මම හදන පළවෙනිම වැකිය මෙන්න මෙහෙමයි නිර්මාණය කළේ. මඩොල් දූව නම් ළමා නවකතාව මා කැමතිම පොත වෙයි. දැන් බලන්නකෝ, මාතෘකාව මම ගැලපුවේ අගට. මඩොල් දූව නම් ළමා නවකතාව. නිකම්ම මඩොල් දූව කියලා ලිව්වොත් එහෙම ඒක පැහැදිලි මදිනේ. මම විස්තර කරනවා මඩොල් දූව කියන්නේ ළමා නවකතාවක් බව. ඉතින් මේ නවකතාව දරුවෝ වෙනුවෙන් ලියලා තියෙන්නේ. මඩොල් දූව නම් ළමා නවකතාව මා කැමතිම පොත වෙයි. මේකේ තියෙනවා ආඛ්‍යාත පදි. මේ තියෙන අවසානෙටම බලන්න ඔබට මතකද කියලා මම නිතරම උක්තාඛ්‍යාත ගැන මතක් කරලා දෙනවනේ. මෙන්න ඒ වගේම තමයි මේකේ තියෙන උක්ත පදය. එහෙම නැතිනම් ප්‍රධාන වෙන නාම පදේ වෙන්නේ ළමා නවකතාව. මා කැමතිම පොත වෙයි. ඉතින් මෙන්න මේ විදිහට වැකිය ගලපන්න පුළුවන්. දෙවනියට මේ පොත ලියපු ඒ විශිෂ්ට ග්‍රන්ථ කතුවරයාගේ නම මම රචනාවට යොදා ගන්නවා. මාටින් වික්‍රමසිංහ නම් උදාර කතුවරයා එය රචනා කර තිබෙයි. දැන් බලන්නකෝ, මම ලස්සන වචනෙකුත් යෙදුවා. ඒ තමයි උදාර. උදාර කතුවරයා. උදාර කියන්නේ උතුම් කියන එක. උතුම්. මාටින් වික්‍රමසිංහ නම් උදාර කතුවරයා කියන්නේ උතුම් නැත්නම් උසස් කියන තේරුම. බලන්නකෝ ආඛ්‍යාත පදේ හොයාගන්න පුළුවන්ද කියලා. මේ කර තිබෙයි, රචනා කර තිබෙයි. ඒ වගේම තමයි උක්ත පදය මාටින් වික්‍රමසිංහ. මාටින් වික්‍රමසිංහ නම් උදාර කතුවරයා. එතුමා අපේ රටේ සාහිත්‍යයට කරපු සේවය වෙනුවෙන් තමයි මම මේ ලස්සන නාම විශේෂණ පදය යෙදුවේ. මොන කතුවරයාද? උදාර කතුවරයා. තුන්වෙනි වැකිය. මඩොල් දූව නවකතාවේ හමුවන, දැන් මේ නවකතාවෙන්නේ හමු වෙන්නේ ජින්නා මගේ සිත්ගත් චරිතය වෙයි.
ජින්නා මගේ සිත්ගත් චරිතය වෙයි. දැන් බලන්න මේ වැකියේ ඔබට තියෙනවා විශේෂ දෙයක් ඉගෙන ගන්න. ඕනෑම කතාවක් ගත්තොත් ඒකේ ඉන්නවනේ ප්‍රධාන චරිතයක්. අපි ඒ චරිතයට කැමතියි. ඉතින් මෙතනදී මම ජින්නා කියලා යොදාගත්තා. ඔබ හත්පන පොත ගැන ලියනවා නම් කියන්න පුළුවන් හත්පන කෘතියේ හමුවන නැත්නම් ග්‍රන්ථයේ හමුවන කිරිහාමි මගේ සිත්ගත් චරිතය වෙයි. මෙන්න මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම හැකියාව ආදරණීය දුවේ පුතේ. මේ රචනාව ඔබේ සිතට ගන්න. ඉන්පසුව ඊට සමානව තව දුරටත් වෙනත් කෘති ගැන වැකි ගොඩනගන්න උත්සාහ කරන්න. එතකොට ඔබ හොඳ දක්ෂ නිර්මාණශීලී දරුවෙක් බවට පත් වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ අපි ලිව්වේ මා කැමතිම පොත. සාමාන්‍යයෙන් දරුවන්ට රචනාවක් ලියා ගන්න මුලින්ම අපහසු මාතෘකාවක්. හේත් මම ඔබට පැහැදිලිව සරලව මේ වැකි ගොඩනගා ගන්න ආකාරය ඔබට මඟ පෙන්වීමක් කළා. ඉතින් ආදරණීය දුවේ පුතේ ආදරණීය දෙමව්පියනි රචනා ලස්සනට ලියන්න ඉගෙන ගන්න ස්මාර්ට් ප්‍රයිමරි YouTube channel එක subscribe කරන්න කියලා ඔබට මතක් කරනවා. තවත් මේ වගේම ලස්සන රචනාවකින් හමු වෙමු. සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වේවා. අයුබෝවන්.